IMF එක කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාවට ඇයි IMF ණය අවශ්‍ය වුණේ? අද ලෝකයේ බොහෝ රටවල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන විට ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුවක් වන්නේ IMF එකයි. ශ්‍රී ලංකාවත් 2022 ආර්ථික කඩාවැටීමෙන් පසු IMF සහාය ලබා ගත්තා. හැබැයි IMF කියන්නේ ඇත්තටම මොකක්ද? එහි ක්‍රියාවලිය මොකක්ද? අද අපි ඒ ගැන බලමු. IMF කියන්නේ International Monetary Fund කියන ආයතනය. මේක 1944 දී දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක ආර්ථිකය ස්ථාවර කරන්න පිහිටුවා ගන්නා ලද ආයතනයක්. IMF මූලස්ථානය තියෙන්නේ ඇමරිකාවේ වොෂින්ටන් වල. දැනට ලෝකයේ රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් IMF සමාජිකයෝ වෙලා ඉන්නවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි රටවල් බංකොලොත් නොවි ආර්ථිකය ස්ථාවර කරගන්න උදව් කිරීම. ඉතින් මෙයාලා කරන්නේ රටවල් වලට සල්ලි ණයට දෙනවා. හැබැයි ඒක සාමාන්‍ය බැංකුවක් වගේ නෙමෙයි. ඔවුන් රටකට ණය දෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න කියලා. කොන්දේසි එක්ක. උදාහරණයක් විදියට බදු වැඩි කිරීම, රජයේ වියදම් අඩු කිරීම, පාඩු ලබන ආයතන සංශෝධනය කිරීම, විදේශ විනිමය සංචිත වැඩි කිරීම මේ වගේ දේවල් ණයක් ගන්න විට IMF එක යෝජනා කරනවා. 2022 දී ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඉන්ධන හිඟය, ගෑස් පෝලි, විදුලි කප්පාදු, ඩොලර් හිඟය මේ හැමදේම රටට දැඩි බලපෑමක් ඇති කළා. ඒ වෙලාවේ ශ්‍රී ලංකාව IMF සහාය ඉල්ලුවා. 2023 දී IMF විසින් ශ්‍රී ලංකාවට බිලියන ගණනක ණය සහාය අනුමත කරා. ඒ වෙනුවෙන් රජයට බදු සංශෝධන, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ආයතන වෙනස්කම් කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් IMF සහාය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය ටිකෙන් ටික නැවත ගොඩ නැගුණා. හැබැයි IMF ගැන විවේචනක් තියෙනවා. සමහරු කියන්නේ IMF කොන්දේසි නිසා ජනතාවට බදු බර වැඩි වෙනවයි කියලා. තවත් සමහරු කියන්නේ IMF නැතුව රටවල් බංකොලොත් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් IMF කියන්නේ ලෝක ආර්ථිකයේ බලවත්ම ආයතන වලින් එකක්. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකයේ IMF එකේ බලපෑම තව කාලයක් තියෙන්න පුළුවන්.